පුළුවන් අදත් අපි ඔබට සේල් වැඩසටහන තිලන කරන්න සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම ඔබ දන්නවා සේල් වැඩසටහන තුලින් අපි ගොඩක් ලංකාව පුරාම තියෙන සුවිශේෂී වාහන සේල් පිළිබඳව හඳුන්වා දීමක් කරනවා. ඉතින් ඒ අතරින් අද දවසේත් අපි ඔබට කෝට්ටේ පෙලිකන් Travels Private Limited ආයතනය හඳුන්වා දෙන්න උත්සාහ කරනවා. ඒ නිසා එහි තියෙනා වූ සුපිරි වාහන පිළිබඳවත් එහි තියෙනා වූ වාහනවල විවිධ වරප්‍රසාද කොයි ආකාරයෙන්ද ඔබට වාහනයක් ලබා ගන්න පුළුවන්. ඒ එක්කම තමයි LB Finance සමාගමෙන් ඔබට කොහොමද වාහනයක් මිලදී ගැනීමේදී ලීසින් පහසුකම් සියල්ල කරගන්න කියලා. ඒ නිසා අද දවසේත් අපි ඔබට සූදානම් තවත් සේල් එකක් හඳුන්වා දෙන්න. අද දවසේ අපි ඔබට හඳුන්වා දෙන්නේ Pelican Travels Private Limited ආයතනය. බලමු මේ වාහන කොහොමද කියලා. අද දවසේ අපි හඳුන්වා දෙන වාහන සේල් එක සම්බන්ධව මට අද දවසේ මේ පිළිබඳව කතා කරන්න සමන්ත දසනායක තමයි මාත් එක්ක සම්බන්ධ වෙන්නේ. අයබෝන් සමන්ත. අයබෝන්. ඉතින් සමන්තත් එක්ක අපිට පුළුවන් මෙහි තියෙන වාහන පිළිබඳව කතා බහ කරන්න. මම හිතන්නේ මුලින්ම හරි අපූර්ව සුපිරි වාහනයක් පිළිබඳව කතා බහ කරන්න තමයි සූදානම් වෙන්නේ. ඒ නිසා අපි අද දවසේ ඔබට මේ හඳුන්වා දෙන්නේ සුපිරි වාහනයක්. සමන්ත මේ පිළිබඳව පොඩ්ඩක් කතා කළොත්. ඔව් මේක ටොයෝටා ප්‍රාඩෝ රථයක්. මේක වර්ෂය 2007 ඉස්තරම් රථයක් ලංකාවට දැන් අලුතෙන් හඳුන්වලා දීපු. මේකේ ලෝඩඩ් වාහනයක්. ලෝඩඩ් කියන්නේ සන්රූෆ් තියෙනවා. බේජ් ඉන්ටීරියර් තියෙනවා. බ්ලැක් ඉන්ටීරියර් එකද සමා වෙන්න. ලංකාවේ මුදලින් මේක ලක්ෂ 115ක බලාපොරොත්තු වෙනවා. ලක්ෂ 115ක්. මොකද ඒ තත්ත්වයට ආවේ වර්තමානයේ ලංකාවේ බදු අඩුවීමත් සමගම නැත්නම් මීට වඩා මිලක් වෙන වාහනයක් මේක. ඔව් දැන් ඔබට පේනවා ඇති මේ වාහන පිළිබඳ කතා කිරීමේදී කොයි ආකාරයෙන්ද මෙහි ඇතුළත තියෙන විශේෂත්වය කියලා. දැන් මේකේ විශේෂත්වය තමයි සෑහෙන සුපිරි සැප පහසුකම් වලින් අනුන වාහනයක්. අනිවාර්යයෙන්ම සුපිරි සැප පහසු අනුන වාහනයක් සමග මේකේ sunroof, black interior, leather sheet. එතකොට TX Prado TX ගනේ මොකද Prado විවිධ වර්ග වලින් එනවා. මේක Prado TX ගනේ මොටර රථයක්. ඔබට මේ මෝටර රථය පිළිබඳව ප්‍රාඩෝ එක පිළිබඳව කතා කිරීමේදී මම හිතන්නේ දැන් ඔබට පේනවා ඇති මේ අභ්‍යන්තරයේ තියෙන කලර් එක මේ පිටතේ තියෙන බ්ලැක් එකත් එක්ක අභ්‍යන්තරයේ බ්ලැක් එක කොයි ආකාරයෙන්ද ටැලි වෙන්නේ කියන එක. ඉතින් සාමාන්‍යයෙන් මෙවැනි වාහනයක් පාවිච්චි කරන සමහර විට ඔබට සිහිනයක් ඇති මෙවැනි වාහනයක් අයිතිකරුවෙක් වෙන්න. මොකද වර්තමානයේ මේ තියෙන බදු සහනයත් එක්ක සමහර විට සෑහෙන මුදලක් අඩු වෙලා තියෙනවා සමහර. සෑහෙන මුදලක් බදු සහනත් අඩු වෙලා තියෙනවා. මේකයි ගොඩාක් කට්ටිය මේ බදුසාහනේ පාවිච්චි කරගෙන ගොඩාක් ලංකාවට වාහන ඉම්පෝට් කරන ලංකාවට වාහන ගෙන්නන්නේ. මොකද මීට කලින් මේ බදුසාහන එන්නේ ඉස්සෙල්ලා ලොකු ඩ්‍රොප් එකක් තිබ්බා මාකට් එකේ. ඒ කියන්නේ වාහන ගෙන්නීම, ඒ කියන්නේ වාහන හිමියන් වාහන ගෙන්නීම ප්‍රමාද කරා මේ බදුසාහනේ ලැබෙන්න කලින්. බදුසාහනේ සමගම සියලුම දෙනාට, ඒ කියන්නේ පොඩි මිනිස්සුන්ගේ සිට ලොකු ව්‍යාපාරිකයෙක් දක්වා හැමෝටම වාහන පාවිච්චි කිරීමේ හැකියාව, ශක්තියතාවය මේ අනුව රජය විසින් දීලා තියෙනවා. ඒක නිසා අපි බලාපොරොත්තු වුණේ මේ සියලුම වෙළඳපොළ සරණ වාහන වර්ග ගෙන්නන්නේ. අපි මේක බලාපොරොත්තු වෙන වෙළඳපොළට සාමාන්‍ය මේ මිනිස්සුන්ට නෙමෙයි, මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට, ඒ වගේම ඔය බිස්නස් කරන කට්ටියට, ඉතින් මේ වගේ සුපිරි වාහනයක් පාවිච්චි කරන්නට සීනමවන කට්ටියට අපෙන් ඉතා අඩු මිලකට, ඒ කියන්නේ බද්දේ වාසිය අපි අනිවාර්යයෙන්ම මහ ජනතාවට දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් ඒ ආකාරයෙන් බැලුවම සමන්ත දැන් මේ වාහනය කෙනෙකුට ලීසින් පහසුකම් වලට යෑමේදී ඔබට මම හිතන්නේ LB Finance සමාගමෙන් ඒ කටයුතු කරගා දෙන්න අනිවාර්යයෙන් නියත වශයෙන් මට ඒ සඳහන් කළ යුතුමයි. මොකද LB Finance ආයතනයේ ගනුදෙනු ක්‍රම ඉතාම සුවදව ගනුදෙනු කරන්න පුළුවන්. ඒක අපිට පමණක් නෙමෙයි, අපි ළඟට එන පාරිභෝගිකයන්ට පවා ඉතාමත්ම කාර්යක්ෂමව බොහොම ඉක්මනින්, ඒ කියන්නේ සමහරව හිතනවා ලීසින් පහසුකම් ගැනීම ලෝකයේ තියෙන අමාරුම කාර්යය කියලා. නමුත් LB Finance ආයතන තමයි ලීසින් පහසුකම් ගැනීමේදී ඉතාමත් සුවදශීලීව එක දිනයකින් දින දෙකක් ඇතුළත සියලු වැඩ කටයුතු නිමා කරලා වාහනේ රථය උන්ට නැවත ලබා ගන්න පුළුවන්. ඔබට මම හිතන්නේ ඒක සුවිශේෂ වාසියක්. LB Finance සමාගමෙන් මෙවැනි වාහනයක් ගැනීමේදී වුණත් ඔබට පුළුවන් ක්ෂණිකව රස්තියාදුවකටපත් නොවි ඒ වාහනය මිලදී ගන්න. ඒ නිසා අද දවසේත් අපි ඔබට හඳුන්වා දෙන්න විශේෂයෙන්ම කෝට්ටේ Pelican Travels Private Limited ආයතනය මෙහි තියෙන සුපිරි වාහන පිළිබඳව තමයි අද අපි දවසේ සේල් එකෙන් කතා කරන්නේ. මෙන්න ඔබට පුළුවන් ඔබේ සීන වාහනේ මෙතන තියෙන්න පුළුවන්. ඔබට ඇවිත් ඔබේ සීන වාහනේ රැගෙන යන්න පුළුවන්.
දැන් පිළිගන් ට්‍රැවල්ස් වෙති ඔබට මේ වාහන මිලදී ගැනීමේදී දැන් අපි ඔබට තවත් සුපිරි වාහනයක් හඳුන්වා දෙනවා. විශේෂයෙන්ම අපේ රටේ තමයි ජනප්‍රිය වාහනයක් හැටියට තමයි ඇලියන් මෝටර රථය හඳුන්වන්න පුළුවන්. අනිවාර්යයෙන් මේකත් මේ ලංකාවට පැමිණීමේ වේගය ඉතා ශීඝ්‍රයෙන් වැඩි වුණා. අපේ පමණක් නෙමෙයි සුලභව තියෙන වාහනයක් දැන් ලංකාවේ. ඒ මොකද මේ වාහන පවා ලංකාවට ගෙන්වන්න සිද්ධ වුණේ මේ බදු සහනය ලැබීම නිසා. මොකද මීට කලින් දැන් මේ වාහනේ මිල ගැන කතා කරොත් අපිට දැන් මේක මිල වෙන්නේ ලක්ෂ 55ක් වගේ. නමුත් මීට කලින් මේ වාහනේ ලංකාවට අපි ආනයනය කරා නම් මීට ලක්ෂ 65ක් වගේ ප්‍රමාණයකට මේක යන්න වෙනවා. ඒක නිසා සුපිරි වාහනයක්. ඒ කියන්නේ සමහර ව්‍යාපාරිකයෝ සමහර ආයතන සමහර පුද්ගලයෝ ජීප් රථ වලට වඩා ඒගොල්ලෝ කැමති සෙඩාන් ටයිප් වෙහිකල් එකට. අපි මේක ටාගට් කරන්නේ එවැනි පිරිසකට මේ ඇලියන් රථය. ඔබට පේනවා ඇති දැන් මේක අභ්‍යන්තරය පිළිබඳව කතා කරන්න අපි සූදානම් වෙනවා සමන්තත් එක්ක. මෙතෙන්දී ඔබට අනිවාර්යයෙන්ම පේනවා ඇති කොයි ආකාරයෙන්ද මේ ඉදිරිපස ඩෑෂ්බෝඩ් එක, ඒ වගේම කොහොමද ගිය පද්ධතිය, ඒ වගේම ඉන්ටීරියර් තත්ත්වය පිළිබඳව සමන්ත. මේක ෆැබ්‍රික් ඉන්ටීරියර් නැවිගේෂන් තියෙනවා. ඉග්නිෂන් කී තියෙනවා. ඉතින් කලින් රථ වලට මේ වගේ ඔප්ෂන්ස් පැමිණියේ නැහැ. දැන් මේ අලුතෙන් එන නවීන මෝටර රථ වලට, නවීන ඇලියන් රථ වලට මේ ඔප්ෂන් සමග තමයි ලංකාවට එන්නේ. සමන්ත මේක ඇලියන් රේන්ජ් එකේ කොතනද? 2007 ආපු A15 ඇලියන් වර්ගයට අයත් මේ වාහනයක්. මොකද මේක එනවා 2007, 2008, 2009, 2010 ආදී වශයෙන්. අපි මේක 2007 ගෙන්නුවේ. මොකද මිල සංසන්දනය කළා සාමාන්‍ය පරිමාණ ව්‍යාපාරිකයෙකුට ඇලියන් රථයක් පාවිච්චි කිරීමට හැකි වෙන පරිදි තමයි මේ වාහන අපි තෝරගෙන ලංකාවට ගෙන්නුවේ. අද දවසේ අපි ඔබට හඳුන්වා දෙන්න පිළිගන්න ට්‍රැවල්ස් ප්‍රයිවට් ලිමිටඩ් කෝට්ටේ. දැන් ඔබට අපි තවත් ඊටමත් හොඳ තත්ත්වයේ තියෙන මෝටර රථයක් හඳුන්වා දෙන්න. සමන්ත මේ මෝටර රථය පිළිබඳව කතා කරොත් මේක තමයි Mitsubishi Lancer අලුතෙන්ම ලංකාවට පැමිණි වාහනය. මේක 2007 1.5 එන්ජින් ධාරිතාව කරතේ පැමිණි වාහනයක්. මොකද 1.5 එන්ජින් ධාරිතාව කරතේ Mitsubishi වාහනයක් පැමිණියේ බොහොම කාලයකට පස්සේ. ඒක නිසා හැමෝම වෙළඳ පොලේ කට්ටිය පිළිගන්නේ නැහැ මේක 1.5 කොට අපි නියත වශයෙන්ම අඬ ගහලා කියනවා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයෙන් මේක 1.5 කියලා. ඒ වගේ මේ ෆැබ්‍රික් ඉන්ටීරියර් එක මේ පාට මිල රුපියල් ලක්ෂ 30000ක් වටින වාහනයක් මේක. මේකත් වෙළඳ පොලේ ඊටාම සුපිරි වාහන ගණයකට අයිති වාහනයක් ලෙස අපි සැලකනවා. දැන් ඔබට පේනවා ඇති දැන් ගොඩක් දෙනෙක් අද කාලේ මේ මෙවැනි මෝටර රථ ගන්න පෙළඹෙනවා අර ලැබිච්ච බදු සහනයත් එක්ක. ඒ නිසා දැන් ඔබට මේ වාහනේ මේ ආකාරයෙන් අභ්‍යන්තරය දකින්න පුළුවන්. ඩෑෂ්බෝඩ් එක අර කිව්වා වගේම මැනුවල් මේ ඔටෝ ගිය පද්ධතිය, ඒ වගේම කොයි ආකාරයෙන්ද අනිකුත් ඉන්ටීරියර් සුපිරි තත්ත්වයේ ඇතුලේ පහසුව. අනිවාර්යයෙන්ම මේ ගිය පද්ධතිය පිළිබඳ ඔටෝ ගිය පද්ධතිය මේකේ තියෙන්නේ. ඒ වගේම 2007 බොහොම මෑතක නිෂ්පාදිත Mitsubishi වාහනයක් මේක. කොහොමද දැන් මේක මැක්සිමම් මිල ලබා දෙන්නේ කවුරු හරි මේ ගැනුම් කරුවෙක් ඇහුවොත්? අපි බලාපොරොත්තු වෙන මිල තමයි මේක ලක්ෂ 32ක්. නමුත් අපි බොහොම නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමන ආයතනයක් වශයෙන් ගැනුම් කරුවාට අවශ්‍ය නම් අපිත් සමග තව කතා බහ කරලා මිලේ වෙනසකට යන්න පුළුවන්. මේ විලේ වෙනසකටත් ඔබට යන්න පුළුවන්. ඒකම තමයි සමන්ත අපි කතා කළොත් මේ වාහනයක් මිලදී ගැනීමේදී ඔබට අතේ මුදල් සියල්ලම නැත්තම් ඔබට අවශ්‍ය කරනා වූ අනිකුත් මුදල LB ෆිනෑන්ස් සමාගමෙන් ලීසින් පහසුකම් එක් දිනකින් අඩුම ලියකියවිලි මේ සියල්ලත් එක්ක අඩුම කාලයකින් ලබා දෙන කටයුතු සලසන්න පුළුවන් නේ. අනිවාර්යෙන් LB ෆිනෑන්ස් සමාගම සමග ගනුදෙනු ඉතාම පහසුයි. අවශ්‍ය ලීකිලි ප්‍රමාණය ඉතාමත් අඩුයි. කෙටි කාලයකින් දිනයක් වෙන කාලයකින් ලීසින් පාසුවක් ලබාගෙන තමන්ගේ අවශ්‍යතාව ඉෂ්ට කරගෙන යන්න බොහොම සුවදශීලී ආයතන තමයි LB ෆිනෑන්ස් ආයතනය. LB ෆිනෑන්ස් ඒ නිසා ඔබේ වාහන සීනය සැබෑ කරන එකම තැන අද දවසේ මේ පෙන්වන වාහනය ඔබට සාරිලන නම් ඔබට පුළුවන් නිසකවම මේ ස්ථානට ඇහිලා ඔබේ වාහනය තෝරා ගන්න. බය වෙන්න එපා. ඔබේ වාහනය නිතින්ම තෝරා ගන්න පුළුවන් ෆිලිකන් ට්‍රැවල්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට ඇහිලා ලීසින් පාසුකම් ඔබට අවශ්‍ය නම් එක් දිනකින් අඩුම ලියකියවිලි සමග බය වෙන්න එපා. ඔබ වෙනුවෙන් LB ෆිනෑන්ස් සූදානම්. විවිධ වාහන අපි ඔබට හඳුන්වා දෙනවා. විශේෂයෙන්ම ලංකාවේ හැම තැනකම තියෙන වාහන සේල් හඳුන්වා දෙනවා. විශේෂයෙන් මේ බොහෝ වාහන සේල් එකක්ම ගනුදෙනු කරන්නේ LB ෆිනෑන්ස් සමාගමත් එක්ක. මොකද LB ෆිනෑන්ස් සමාගමෙන් ලීසින් පාසුකම් කරගෙන ඔබට එක් දිනකින් සියලු දේවල් සපයාගෙන සිහින වාහනේ රැකගෙන යන්න පුළුවන්. ඒ නිසා අදත් අපි ඔබට ඉදිරිපත් කරන පිළිකන් ට්‍රැවල්ස් ප්‍රයිවට් ලිමිටඩ් කෝට්ටේ වාහන සේල් එක. මෙතනත් සුවිශේෂ වාහන කීපයක් තිබුණා. ඉතින් මේ වාහන වලින්
ඔබට ගැළපෙන වාහනේ තෝරා ගැනීමේ අවස්ථාව අද දවසේ අපි උදා කරලා තිනවා. විශේෂයෙන්ම දැන් අපි ඔබට හඳුන්වා දෙනවා තවත් ඉතාමත් සුපිරි Mazda මෝටර රථයක්. ගොඩක් වෙලාට කාන්තා පක්ෂයට ගැළපෙන මෝටර රථයක් හැටියට තමයි හඳුන්වා දෙන්න පුළුවන්. මට අපිත් එක්ක මේ පිළිබඳව කතා කරන්නත් සමන්ත මම හිතන්නේ ගොඩක් දේවල් ඇති ඔබට. අනිවාර්යයෙන්ම අපි මේ Mazda රථය ලංකාවට ගෙන්නුවේ යම් හේතුවක් නිසා. මොකද ගොඩාක් කාන්තා පාර්ශවයේ කැමති හැච්බැක් කුඩා වාහනයකට. නමුත් වර්තමාන හැච්බැක් කුඩා වාහනය කාන්තාවට පාවිච්චි කිරීමට ප්‍රමාණවත් වාහනයක් තිබෙන්නේ නැහැ. ඉතින් අපි ඒ කාරණය ඒ මාකට් එක කාරණය තමයි අපි මේ Mazda රථය ලංකාවට ගෙන්නුවේ. ඔබට පේනවා ඇති දැන් මේ රථය මම හිතන්නේ දැන් සාමාන්‍ය මෙවැනි රථ ගොඩක් වෙලාවට මට හිතෙනවා අපේ රටටත් වටිනවා කියලා. මොකද මේ තියෙන මාර්ග තදපදේ වාහන පාරවල් වල තියෙන ප්‍රශ්න මේවත් එක ගත්තාම මෙවැනි වාහන තමයි හිතන්නේ ගොඩක් වෙලාවට ගෙදරකට හරියන්නේ මම හිතන්නේ. නියත වශයෙන්ම ආර්ථිකමය වශයෙන් සහ දැන් ගොඩාක් කට්ටිය බලන්නේ වාහනයක ඉන්ධන ධාරිතාවය. දැන් මෙවැනි වාහනයක් ගත්තාම උපරිම ඉන්ධන ධාරිතාවයක් කරනවා. ඒ කියන්නේ ලීටරයකට කිලෝමීටර් 12කට වඩා කරන රථයක් මේක. ඉතින් ඒ අතින් බැලුවාම ඉකොනොමිකල් වෙහිකල් එකක් වශයෙන් අපි මේක සැලකනවා. මොකද හැමෝම අහන්නේ පෙට්‍රල් කොච්චර කරනවද මේ වාහනේ කියලා. ඒ අතින් බැලුවාම මේ Mazda මෝටර රථය 1 ලීටරයකට කිලෝමීටර් 12ක් යනවා කියලා කියන්නේ ඔහුගේ බලාපොරොත්තු වෙන බජට් එකට මං හිතන්නේ මේ වාහනය නියත වශයෙන්ම ගැලපෙනවායි කියලා. ඔව් ගොඩක් වෙලාවට අපි මොනවා කොහොම කතා කළත් තමන්ගේ අතේ තියෙන මුදලට තමන්ගේ පොකට් එකට හරියන ආකාරයට තමයි වාහනයක් මිලදී ගන්න ඕනේ. සමන්ත දැන් මේ වාහනේ එන්න ළඟට අපි කතා කළොත් මෙහෙම සාමාන්‍යයෙන් මෙවැනි රථයක් මිලදී ගන්න මේක අපිට කීයකට දෙන්න පුළුවන්ද? මේක අපි මිල කරලා තියෙන ලක්ෂ 27 මාරකට වගේ මිලකට. මොකද මේ හැම දෙයක්ම මිල අඩුවීමක් සිදු වුණේ මේ වර්තමානයේ බදු අඩුවීමත් සමගම මේ මිල පවා අපි නිතරම ගනුදෙනුකාරයාට සුවදශීලීව අපි ගනුදෙනුකාරයාට පහසු ක්‍රමයකට තවදුරටත් මේක නෙගෝෂියේබල් ප්‍රයිස් එකක් විදිහට තමයි මේක හඳුන්වන්නේ. ඒ කියන්නේ අපි මේ මිල මට්ටමේ මේ රැඳෙන්නේ නැහැ. එන පාරිභෝගිකත්වයේ කතා බහ කළා ඔහුගේ මූල්‍යමය අවශ්‍යතාව අනුව අපි සාහනදායක ක්‍රමයක් සලසලා දෙනවා. ඔබට මං හිතන්නේ ඉතාමත් සුදුසු වාහනයක් හැටියට මේ Mazda මෝටර රථය හඳුන්වන්න පුළුවන්. ගොඩක් වෙලාවට අද කාලේ ජනප්‍රිය වෙන වාහන කීපයක් අතරින් තවත් පෙරමුණේ සිටින මෝටර රථයක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා අද දවසේ අපි ඔබට හඳුන්වා දෙන මේ Pelican Travels Private Limited ආයතනය තුල හරි අපූර්ව වාහන කීපයක් තිබුණා. සමාගමක අධිපති කෙනෙකුට සාමාන්‍යයෙන් හොඳ ජොබ් එකක් කරන කාන්තාවකට ඒ වගේම ආයතන ප්‍රධානියෙකුට මේ විවිධ වූ ස්ථානවලට ගැලපෙන තමන්ගේ තත්ත්වයට ගැලපෙන වාහන මෙම ස්ථානයේ තියෙනවා. මම හිතන්නේ එන්නේ එක ගොඩක් වැදගත්. මම හිතන්නේ ඔබේ වාහන අල පොලේ තියෙනවා. නියත වශයෙන්ම අපි වාහනේ ආනයන කිමිද ඉස්ලාම් බලාපොරොත්තු වෙන මේ වාහනේ ගෙන්නන්නේ කවුරු ආරම්භයාද කියන එක. ඒ ආරම්භයා යන වචනේ අනුව ගත්තාම අපිට සිද්ධ වෙනවා ඒ පාර්ශවයන්ට සරලනු වාහන ගෙන්නන්න. දැන් අපි මුලින් දැක්ක ප්‍රාඩු රථය අපි ගෙන්නුවේ ලංකාවේ සුපිරි ව්‍යාපාරික පැලැන්තියට. ඒ වගේම ඊළඟට දැක්ක අපි එලියොන් රථය බැලුවේ ඒ ජීප් රථ පාවිච්චි කිරීමට අකමැති සුපිරි පැලැන්තියටම තමයි. මොකද බොහෝ සුපිරි කට්ටිය සමහර ජීප් රථ වලට කැමති. නමුත් සමහර ජීප් රථ වලට කැමති නැහැ. ඉතින් මේ දෙපාර්ශ්වයේම අරඹය තමයි ওই රථ දෙක අපි ලංකාවට ගෙන්නුවේ. ඊට අමතරව අපි දෙවනුවට දැක්ක රථ දෙක ගෙන්නුවේ සාමාන්‍ය පාරිභෝගිකයට, සාමාන්‍ය ව්‍යාපාරිකයට, ඒ වගේම රටේ ජීවත් වන ගොඩාක් කාන්තා පාර්ශවයට. මොකද මේ කාන්තා පාර්ශවය ගොඩාක් බලන්නේ ඉතා කුඩා වාහනයක්. මොකද ඒගොල්ලන්ට ධාවනය කිරීමේදී ඉතා පහසු කුඩා රථයක් තමයි ඒගොල්ලෝ බලන්නේ. අපේ කාන්තා පාර්ශ්ව ආරම්භය තමයි ගොඩාක් දුරට මේ Mazda රථය ලංකාවට ගෙන්නුවේ. ඔව් මම හිතනවා ඔබේ සිහින වාහනේ තෝරා ගන්න ඔබට ගැටලුවක් නැහැ. නිසා Pelican Travels Private Limited ආයතනට આવොත් කෝට්ටේ ඔබට ඔබේ වාහනේ තෝරා බේරා ගන්න පුළුවන්. ඒ වගේම ලීසින් පහසුකම් තියෙනවා නම් අතේ ඇති මුදලට ඔබට වාහනයක් මිලදී ගන්න පුළුවන්. වාරිකව ගෙවන්න පුළුවන් ආකාරයට අවම ලියකියවිලිත් එක්ක ඔබේ වාහනේ LB Finance සමාගමෙන් සියලු කටයුතු නිම කරවා ගන්න දවසකින් පුළුවන්.